තෙරුවන් සරණයි හැම දිනාටම රේණුකා සිම්පල් ලයිෆ් YouTube channel එකට ඔයාලා හැමදෙනාම මම ආදරෙන් පිළිගන්නවා. අපි අද බලමු මේ විදිහේ බටර් කේක් එකක් නිවැරදිව සරලව රසවත්ව හදාගන්නේ කොහොමද කියලා. මේ ඔයාලට පේනව නේද? හරිම මෘදුවට මෙලකට තියෙනවා. අපි ඉතින් බලමු මේ වගේ බටර් කේක් එකක් නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. මම මෙතන බිත්තර අරගෙන තියෙනවා. මේ බිත්තර වල බර ග්‍රෑම් 256යි. මේ බිත්තර අපි ගන්නකොට කාම්බරෝෂ්ණත්වයේ තිබිලා තමයි ගන්න ඕන. සීතකරණයේ තිබිලා ගත්තොත් එහෙම ඔයා එක කාම්බරෝෂ්ණත්වයේ මට්ටමට එනකන් තියලා තමයි ගන්න ඕන. කොහොමත් කූල් එක තියදී කේක් හදද්දී බිත්තර ගන්න හොඳ නැහැ. ඊළඟට අපි බටර් ගන්නකොටත් බටරුත් කාම්බර උෂ්ණත්වයේ තියදී ගන්න ඕන. සීතකරණයේ තිබිලා ගත්තොත් එහෙම ඒක අපි කේක් හදන්න ගන්න ඕන කාම්බර උෂ්ණත්වයට ආවට පස්සේ මම මෙතන බටර් ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. ඊළඟට මම මෙතන සීනි ග්‍රෑම් 250ක් අරන් තියෙනවා. අයිසින් සුගර් තමයි අරන් තියෙන්නේ. ඔයාට ලොකු සීනියට අහු වුණොත් එහෙම සීනි ටික බ්ලෙන්ඩ් කරලා ගන්නට. ඊළඟට මම මෙතන පිටි ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට උවමනා වෙනවා වැල්ලා තේ හැඳි එකක්. ඊට පස්සේ අපිට ටූත් පික් එකක් උවමනා වෙනවා. ඊළඟට මම මෙතන බේකින් පවුඩර් තේ හැඳි එකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට මේ විදිහේ ඊටරයක් උවමනා වෙනවා. මම මේ කේක් තැටිය තමයි කේක් එක හදාගන්නේ. මේක non stick තැටියක්. ඒ වුණාට මම මේකේ ඔයිල් පේපර් එකක් එලා ගන්නවා. මම මේ විදිහේ ඔයිල් පේපර් එකක් එලා ගත්තා. ඊට පස්සේ අපිට උවමනා වෙනවා මේ විදිහේ ප්ලාස්ටික් ස්ටැචු එකක්. ඒ වගේම අපිට උවමනා වෙනවා මේ විදිහේ ටිකක් ලොකු වික්ස් එකක්. පිටි හලා ගන්නට අපිට මේ වගේ කුඩා සිදුරු තියෙන පෙනේරයක් උවමනා වෙනවා. අපි ඊට පස්සේ මුලින්ම මේ විදිහට පිටි ටික හලාගමු. ඔයා කේක් හදද්දී අනිවාර්යයෙන්ම පිටි 3 සැරයක්වත් හලා ගන්න ඕන. මේ විදිහට පාන් පිටි ටික හලාගෙන අපි ඊට පස්සේ මේකටම බේකින් පවුඩර් ටිකක් දාලා හලාගමු. ඒ වගේම තමයි ඔයා කේක් හදද්දී පාන් පිටි ගන්නකොට හුලං නොඇදිච්ච පාන් පිටි ගන්න ඕන. මේ විදිහට අපි පාන් පිටි ටිකයි බේකින් පවුඩර් ටිකයි හලාගෙන ඉවර වෙලා මුලින්ම අපි සීනි 250 මේ විදිහට භාජනයකට දාගමු. ඊට පස්සේ අපි ඒකටම මාජරින් ග්‍රෑම් 250 දාගමු. මම ඔයාලට ආයෙත් මතක් කරනවා බටර් ගන්නකොට අපි කාම්බර උෂ්ණත්වයේ තියෙන බටරම ගන්න ඕන. අපි ඊට පස්සේ මේ විදිහට බීට්‍රීම් එක හොඳට කලවම් කරගමු. මුලදී බීට්‍රීම් කලවම් කරන්න ඉස්සෙල්ලා අපි මේ විදිහට ටිකක් කලවම් කරගෙන ඉමු. මතක ඇතුව අපි මේ වෙලාවේදී අපේ oven එක සෙල්සියස් අංශක 180ට ප්‍රී හීට් වෙන්න තියන්න ඕන. දැන් අපි බීට්‍රීම් කලවම් කරගමු. අපි ගොඩාක් මේක බීට්‍රීම් කලවම් කරන්නේ. මේ මිශ්‍රණයේ පාට ටිකක් වෙනස් වෙනකම් විතරයි බීට් කරගන්නේ. සුදු පාට වේගෙන එනකොට අපි නතර කරලා ඊට පස්සේ අපි බිත්තර කලවම් කරගන්න ඕන. මේ විදිහට මුලදීම අපි බීට් කරනකොට වටේටම ටිකක් කියනවා. අපි මේ විදිහට රබර් ස්ටැචු ලයකින් වට එකතු කරගෙන ඊට පස්සේ බීට්‍රීම් කලවම් කරගමු. බිත්තර එක එක තදා තමයි හිමීට අපි කලවම් කරගන්නේ. බිත්තර දාන්න ඉස්සෙල්ලා අපි මේ විදිහට බලන්න ඕන චුට්ටක් අතට අල්ලලා සීනියට අහු වෙනවද කියලා. සීනි ටික දී වෙලා නම් අපිට බිත්තර දදා බීට්‍රීම් කලවම් කරගන්න පුළුවන්. අපි මේ විදිහට දැන් එක බිත්තරයක් දාලා බීට්‍රීම් කලවම් කරගමු. මේ විදිහට අපි හොඳට කලවම් කරගමු. අපි දැන් ඊළඟට දෙවෙනි බිත්තරෙත් දාලා මේ විදිහට බීට්‍රීම් හොඳට කලවම් කරගමු. ඊළඟට අපි තුන්වෙනි බිත්තරෙත් මේ විදිහට දාගමු. මේ බිත්තරෙත් මේ විදිහට හොඳට කේක් මිශ්‍රණය කලවම් වුණාට පස්සේ අපි ඊළඟ බිත්තරෙත් අපි මේ විදිහට දාගමු. ඊට පස්සේ අපි හොඳට කේක් මිශ්‍රණය කලවම් කරගමු. ඔයා දන්නවනේ හැම වෙලාවෙම අපි කේක් එකක් හදනකොට කේක් මිශ්‍රණය එක පැත්තකට විතරක් කලවම් කරන්නේ. මේ විදිහට හොඳට අපි කේක් මිශ්‍රණය කලවම් වුණාට පස්සේ වැනිලා තේ හැඳි එක දාගෙන ඊට පස්සේ මේ විදිහට හොඳට බීටර් කරගමු. වැනිලා ටිකත් මේ විදිහට හොඳට මිශ්‍ර වුණාට පස්සේ අපි බීටර් අයින් කරලා වික්ස් එක අරගෙන මේ විදිහට ඒ පැත්තටම වික්ස් එකෙන් හොඳට කලවම් කරගමු. ඊට පස්සේ අපි දැන් පිටි ටික දදා වික්ස් එකෙන් අපි හිමීට කලවම් කරගමු. කොයි වෙලාවත් ඔයා පිටි ගොඩක් එකවර දාන්න යන්න එපා. ටික මේ විදිහට පිටි දදා හොඳට කලවම් කරගමු. ඒ කලවම් කරන හැම වෙලාවෙම ඔයා එකම පැත්තට විතරක් කලවම් කරන්න ඕන.
වීඩියෝ එක ගොඩාක් දික් වෙන හින්දා තමයි මේ විදිහට මම ස්කිප් කර කර ඔයාලට පෙන්නන්නේ. නැත්තම් එක හා සමාන එක වේගකින් තමයි ගොඩාක් ඉක්මනින් ගොඩාක් වේගෙන් මේක කලවම් කරන්නට යන්න එපා. දැන් අපි පාන් පිටි ටික ඔක්කොම දාගෙන ඉවරයි. ඔයාලට පේනවනේ මම මේ ස්කිප් නොකර පෙන්නන්නම්. මෙන්න මේ වේගෙන් තමයි කලවම් කරන්නට ඕන. ගොඩක් වේගෙන් කලවම් කරන්නේ නැහැ. දැන් අපේ කේක් මිශ්‍රණය පදමට හොඳට ගානට කලවම් වෙලා තියෙන්නේ. මේ ඔයාලට පේනවාද මේ විදිහට වැක්කිරෙන ගානට තියෙද්දි තමයි කේක් වල නියම පදම එන්නේ. අපි දැන් මේ විදිහට අපි කේක් බේක් කරන තැටියට දාගමු. මේ විදිහට අපි කේක් මිශ්‍රණය දාගෙන ඉවරලා ඊට පස්සේ අපි විස්ටචු එකෙන් වටේටම හොඳට තුනී කරගමු. ඊට පස්සේ අපි තැටි චුට්ටක් උස්සලා දෙතුන් පාරක් තට්ටු කරගමු. මේ වෙලාවේ අපේ oven එක සෙල්සියස් අංශක 180ට ෆ්‍රී හීට් වෙලා තියෙන්න ඕන. අපි දැන් මේ විදිහට කේක් එක බේක් කරගමු. ඔයාලා දැන් පේනවද කේක් එක හොඳට බේක් වෙලා තියෙන්නේ. අපි මේ වෙලාවේදී ටූත් පික් එකක් පාවිච්චි කරලා බලමු. හොඳට බේක් වෙලා මේ වෙලාවේ හරිම සුවඳයි මේ කේක් එක. අපි දැන් එළියට ගමු. ඔයාලට පේනවද හොඳට බේක් වෙලා තියෙනවා කේක් එක. හරිම සුවඳයි මේ වෙලාවේ. විනාඩි 35ක් තමයි මට මේ කේක් එක බේක් කරගන්න ගියේ. මේ ඔයාලට පේනවද කේක් එකේ අනිත් පැත්ත මේ තෙල් කොලේ ගලවන කොටත් හරිම පහසුවෙන් ගලවන්න පුළුවන්. ඒ වගේම හරිම ලස්සනට හොඳට බේක් වෙලා තියෙනවා. මම මේ කේක් එක කපන්නේ හොඳටම රස්නේ තියෙද්දි ඔයාලට පේනවද ඇත්තටම හොඳට සොෆ්ට් එකට මෙලෙකට පුළුන් වගේ කේක් එක තියෙනවා. ඉතින් මම හිතනවා අද මම මේ ගෙනාව වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා. ඉතින් මම මේ ගෙනාව වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ මේ channel එක subscribe කරලා නැති යාළුවෙක් බලනවා නම් subscribe කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න, like කරන්න. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් දක්වලා මට comment කරන්න. ඊළඟට මම ඉක්මනින්ම ඔයාලට චොක්ලට් කේක් එකක් හදන වීඩියෝ එකක් අරගෙන එන්නම්. මම ඔයාලට මේ කේක් කෑල්ලක් කඩලා පෙන්නන්නම්. මේ පේනවාද ඔයාලට හොඳට පුළුන් වගේ හොඳට මෙලකට සොෆ්ට් එකට තියෙනවා. ඇත්තටම හරිම සුවඳයි, හරිම රසවත්. මේ වෙනකන් කේක් එකක් හදන්න නැතුව කෙනෙක් හිටියා නම් ඔයාලා මේ වීඩියෝ එක බලලා කේක් එකක් හදන්න. ඉතින් මගේ මේ වීඩියෝ එක බලන් අහන් හිටිය මගේ යාළුවෝ හැමදෙනාටම බොහොම ස්තුතියි. ඉදිරියේදී මම වැදගත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි.